මේ දිව්‍ය ලෝකවල ඉන්න දෙවිවරු පිළිබඳව. දීර්ඝායුෂ භුක්ති විඳින දෙවිවරු තමන්ගේ ආයුෂ පිරිහුණාම දෙවියන්ගේ ආයුෂ පිරිහිලා තමන් චුත වෙන්න ළඟයි කියලා දෙවියන්ට දැනගන්න නිමිති පහක් පහළ වෙනවා. ආන්ගේ නිමිති පහක් පහළ වෙනකොට තමයි දෙවියෝ දැනගන්නේ දැන් මට මෙහෙ ඉන්න තිබ්බ කාලය ඉවර වෙමින් තියෙනවා කියලා. මනුස්ස ලෝකයේ ආයු කාලයෙන් දවස් 7කට කලින් තමයි ඒගොල්ලන්ට ඒ නිමිති පහළ වෙන්නේ. ඒ කියන්නේ නිමිති පහළ වෙන්න පටන් ගත්තාම ඒගොල්ලන්ගේ ආයුෂ තියෙන්නේ මනුස්ස ලෝකේ දවස් 7ක් විතරයි. ඒ කාරණාව පැහැදිලි වුණාද දන්නේ මේ දෙවියන්ගේ වාගේ අයගේ ආයුෂ බොහෝම දිගයි. පල්ලෙහැම දිව්‍යතලයේ දෙවියන්ගේ ආයු ප්‍රමාණය මනුස්ස වර්ෂ වලින් සඳහන් කෙරුවොත් ධර්මයට අනුව අවුරුදු 90ක්. එතකොට මේ පල්ලෙහැම දිව්‍ය ලෝකේ එක දවසකට අපේ අවුරුදු 50ක් තියෙනවා. එක දවසකට අපේ අවුරුදු 50ක් තියෙනවා. එතකොට මේගොල්ලන්ට මරණාසන්න වෙනකොට නිමිති පහළ වෙන්නේ අපේ දවස් 7ක් ඇතුළත. ඒ කියන්නේ එහෙනම් දෙවියන්ගේ ආයුෂ වලින් විනාඩි ගණනක් තියෙන්නේ. අපේ දවස් 7ක් කියන්නේ. එතකොට පහළ වෙන නිමිති තමයි මාලා මිලායන්ති. ස්වභාවයෙන්ම දිව්‍ය ලෝකේ උපදිනකොට ශරීරයේ මල් පැලඳෙනවා. කවුරුවත් පලන් දෙනව නෙමෙයි, ස්වභාවයෙන්ම පැලඳිලා තමයි ඉපදෙන්නේ. උන්චියට ඉපදෙනව නෙමෙයිනේ, මනුස්ස ලෝකෙ ඉපදෙනවා වගේ කිරිදරුවෝ ඉපදෙනව නෙමෙයි. ඕපපාතික උපතක්. අපිට මෙතන ඕපපාතික උපත ගැන කතා කරන්න තියෙනවා මේ කාරණාවේදී. ඕපපාතික උපතක් සඳහන් කරනවා දිව්‍ය අංගනාවක් නම් පහළ වෙනකොට 16 වයසේ තරුණියක් වගේ එකපාරම උපදින්නේ. දෙවියන්ගේ ශරීර අපිට වඩා ලොකුයි. නමුත් ඒ 16 වයසේ කෙනෙක් වගේ තමයි උපදින්නේ. පිරිමි දෙවියෙක් ඉපදෙනවා නම් 20 වයසේ තරුණියෙක් වගේ ඉපදෙනවා කියලා සඳහන් කරන්නේ. එතකොට කිරිදරුවෝ නෙමෙයි. ඒ දෙවියෝ පහළ වෙනකොට සමහර වෙලාවකට දෙවියෙකුගේ උකුලේ පහළ වුණොත් තවත් කෙනෙක්. එතෙක් දිව්‍ය ලෝකේ හිටපු කෙනෙකුගේ උකුලේ හිටි ගමන් පහළ වෙනවා දෙවියෙක්. උකුලේ පහළ වුණොත් ඒ දේව දරුවෝ, යහනේ පහළ වුණොත් ඒ පරිවාර දිව්‍යාංගන තමන්ගේ භාර්යාවක් බවටයි පත් වෙන්නේ. යහනේ පහළ වුණොත් බිරිඳක් වෙනවා, උකුලේ පහළ වුණොත් දරුවෙක් වෙනවා. එහෙමයි දේව දරුවෝ හඳුන්වන්නේ. එතකොට අපි සඳහන් කරමින් හිටියේ මේගොල්ලන්ගේ මේ නිමිති ගැන. මල් පර වෙනවා. පැලඳිලා තියෙන මල් පර වෙනවා. මාලා මිලායන්ති. ඊළඟ කාරණාව වත්තානි කිලිස්සන්ති. දෙවියන්ගේ ඇඳුම් කවදාවත් කිලුටු වෙන්නේ නැහැ. ඒ කියන්නේ දිව්‍ය ලෝකේ දාඩිය දාන ස්වභාවයක්, කුණු ගෑවෙන ස්වභාවයක් නැහැ. කවදාවත් ඇඳුම් මාරු කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට මාරු කරන්න ඕනෙලා තියෙන්නේ අපිරිසිදු වෙන නිසානේ. දෙවියන්ට එහෙම වෙන්නේ නැති නිසා ඇඳුම් මාරු කරන්න අවශ්‍ය නැහැ. නමුත් අවශ්‍ය නම් ඕනතරම් මාරු කරගන්න ඇඳුම් තියෙනවා. ඒතකොට මේ ඇඳුම් කිලුටු වෙනවා. මෙච්චර කල් කිලුටු නොවිච්ච ඇඳුම් කිලුටු වෙනවා. දාඩිය දැම්මේ නැහැ දෙවියන්ට කවදාවත්. ආන් එහෙම කවදාවත් දාඩිය දාපු නැති දෙවියන්ගේ ඇඟෙන් දහඩිය වැටෙන්න පටන් ගන්නවා. ඊළඟට මේ දෙවියන්ට තමන්ගේ යහනේ කවදාවත් තියෙන සැප ඇති වෙන්නේ නැහැ. ඒ යහනේ හිටියා කියලා ඇති වෙන්නේ නැහැ. ඒ යහනෙම ඉන්න හිතෙනවා. ඒ තරම් ඒ යහනේ මේ භුක්ති විඳින සියලු සැප මේ යහනේ තියෙනවා. නිසා ඒ යහනේ එපා වෙන්නේ නැහැ. නමුත් මේ නිමිති පහළ වෙනකොට මේ යහනේ ඉන්න තියෙන කැමැත්ත නැතුව යනවා. මල් පර වෙනවා, ඇඳුම් කිලුටු වෙනවා, දහඩිය දානවා. තමන්ගේ යහනේ ඉන්න තියෙන කැමැත්ත නැතුව යනවා. එහෙන් චුත වෙනකොට චුත වීම පිළිබඳව දුකක් ඇති වෙනවා. ඒක දිව්‍ය ලෝකේ තියෙන දුකක්. ඉතින් ඒ අප්‍රමාණ සැප තියෙන කාම සම්පත්, ඒ සම්පත් වල ගැලෙමින් ජීවත් වෙනවා. ආන්ගේ නිසා සඳහන් කරනවා සමහර කෙනෙකුට මේ නිමිති පහළ වුණත් නිමිති පහළ වුණා කියලා මතක නැහැ කියලා. චුත වීමේ ලක්ෂණ පහළ වෙලා. ඒ ලක්ෂණ පහළ වෙලා තිබුණත් මතක නැතුව යනවා ඒගොල්ලන්ට. මොකද සැප වැඩි. ඉතින් උදාහරණයක් අරගත්තාම මනුස්ස ලෝකය කියලා කියන්නේ ස්වර්ග ලෝකයක්. දිව්‍ය ලෝක 6ක් හැටියට අපි සඳහන් කරන්නේ. ඒ වුණාට සප්තකාම ස්වර්ග ලෝකවල සප්ත වෙච්චහම පල්ලෙහැම තියෙන කාම ලෝකයේ තමයි මනුස්ස ලෝකය. මේකත් ස්වර්ගයක්. එතකොට මෙහි අපිට තියෙන සැප, ඒ සැප අතර අපිට තියෙන කොයිතරම් දුකක්ද? මේ ජීවිතේ කොච්චර දුක තිබුණත් මේ පංචකාමයෙන් ගැලවෙන්න අපිට හිතෙන්නේ නැහැ. අපිටත් නිමිති පහළ වෙනවා. හැබැයි තේරෙන්නේ නැහැ. කෙස් පැහිලා, ඇස් පෙනුම අඩු වෙලා, ඇඟ රැලි වැටිලා, කායික රෝග උත්සන්න වෙලා. දැන් එදා පුංචි කාලේ තිබිච්ච නැත්නම් ඉස්කෝලේ යන වයසේ තිබිච්ච ඒ ශක්තිය, ඒ පෙනුම, ඒ දඟලන්න පුළුවන් හැකියාව, දුවන්න පයින්න තිබිච්ච හැකියාව දැන් නැති වෙලා කියලා දැන් හොඳටම දන්නවා. එහෙනම් අපි ඊට වඩා දැන් හුඟක් වියපත් වෙලා. නමුත් ඒක තේරුම් අරගෙන දැන් අපි මොනවද කරගන්න ඕනේ? වැඩියෙන් කුසලයට දහමයට යොමු වෙන්න ඕනේ නේද? මරණයට ලං වෙලා නේද කියන හැඟීම අපි ගාව නැතුව තවත් මේ පංචකාම සම්පත් අතරේම හිර වෙන්න රැස් කිරීමයි ඒ තුල ඇති වෙන දුකයි. නමුත් ඒ දුකෙන් මිදෙන්න කියලා තවත් රැස් කිරීමයි මතම කටයුතු කරනවා මිසක් අපිට තේරුන්නේ මේක මීට වඩා වෙනත් මාර්ගයකට යොමු වෙන්න ඕනේ කියලා.